ආයිබෝන් කියලා හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට මේ වීඩියෝ එකකින් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ වගේ ලස්සන AI art එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි යමු අද මේ වීඩියෝ එකට. අපිට මේ වැඩේ කරන්න මුලින්ම Play Store එකෙන් ගිහිල්ලා app එකක් download කරගන්න වෙනවා. අපි ඒ දේ බලමු. මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ Play Store app එකට යන්න. ඊට පස්සේ සර්ච් බාර් එකට ගිහිල්ලා සර්ච් කරන්න ලියනාඩෝ AI කියලා. එතකොට මෙතන උඩින්ම පෙන්නනවා ලියනාඩෝ AI කියලා. අන්න එක ටච් කරන්න. ඊට පස්සේ මේ පෙන්නන මේ අයිකන් එකත් එක්ක මේ මෙතන තියෙන්නේ අන්න ඒ ලියනාඩෝ.ai කියලා. අන්න ඒක ටච් කරන්න. ඉතින් මම මේක දැනටමත් ඉන්ස්ටෝල් කරලා හින්දා මට මෙහෙම තමයි පෙන්වන්නේ. ඔයාලට මෙතනින් ඉන්ස්ටෝල් කියලා බටන් එකක් තියෙයි. ඒක ටච් කරලා මේක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් දැන් මම මේ ඇප් එක ඕපන් කරගන්නවා. එතකොට මුලින්ම ඇප් එක ඕපන් කරාම ඔහොම තමයි අපිට පෙන්වන්නේ. මෙතන මේකේ මේ අර දැනටමත් සයින් ඉන් වෙලා ඉන්න කට්ටිය හදලා තියෙන ලගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් බලමු අපි කොහොමද අපිට කැමති විදිහට AI වලින් හදාගන්න පුළුවන් ෆොටෝ එකක් කොහොමද හදාගන්නේ කියලා. පල්ලෙහා තියෙන ජෙනරේට් කියලා අන්න ඒක උඩ ටච් කරන්න. ඊට පස්සේ මෙහෙම ඔයාලට පෙන්නයි. මෙතනදී ඔයාලට මුලින්ම කියන්නේ මේ ඇප් එකේ account එකක් හදාගන්න කියලා. ඉතින් මෙතන පල්ලෙහෙන් තියෙනවා sign up කියලා. අන්න ඒ බටන් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ මෙතන දෙන්න sign up with email කියලා. ඊට පස්සේ මෙතන මේ ඊමේල් කියන තැන ඔයාගේ ෆෝන් එකේ තියෙන වැඩ කරන ඊමේල් එකක් ලබා දෙන්න. මම දැනට මේ නිකන් Gmail එකක් ටයිප් කරගන්නවා. ඔයාලට පෙන්වන්න ඕන නිසා. හරි. ඊට පස්සේ මෙතන පාස්වර්ඩ් කියන තැන මේ මෙතන පල්ලෙහෙන් පෙන්වන විදිහට අදාළ දේවල් දාලා පාස්වර්ඩ් එකක් ටයිප් කරගන්න. හරි. ඊට පස්සේ මෙතන මේ ටික ෆිල් කරාම පස්සේ පල්ලෙහා තියෙනවා sign up කියලා. ඊට පස්සේ ඒක උඩ ටච් කරන්න. හරි. දැන් මෙතන කියන්නේ ඔයාලා දීපු Gmail එකට මෙතන මේ එයාලගෙන් මැසේජ් එහෙම නැත්නම් Gmail එකක් එනවා කෝඩ් එකක් එක්ක. අන්නේ කෝඩ් එක බලලා මෙතනින් ටයිප් කරන්න තියෙන්නේ. ඒක ඔයාලට ගිහිල්ලා Gmail app එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙහෙම මෙතන බැලුවොත් මැසේජ් එකක් විදිහට එනවා. ඒ කෝඩ් එක මෙහෙම ගහලා වෙරිෆයි කරන්න තියෙන්නේ. වෙරිෆයි කියන එක උඩ ඔබන්න තියෙන්නේ. ඉතින් ඔයාලට කෝඩ් එක ආව නැත්නම් මෙතන තියෙනවා රීසෙන්ට් කෝඩ් කියලා ඒක ඔබලා ආපහු කෝඩ් එක ගන්න පුළුවන්. මෙතන Gmail එක හරියද කියලා බලන්න මුලින්ම. ඊට පස්සේ ආවේ නැත්නම් ආපහු මේක ටච් කරලා බලන්න. මෙතන වෙරිෆයි කරපු ගමන්ම ඔයාලගේ account එකට කෙලින්ම log වෙනවා. හරිද? දැන් මම මේ ඔයාලට පෙන්වන්න ඕන හින්දා මෙහෙම account එකක් හැදුවේ. දැන් මගේ හදලා තියෙන account එකට මම දැන් log වෙන්න යනවා. හරි. දැන් මම මගේ account එකෙන් log වෙලා ඉන්නේ. මෙතන මුලින්ම ඔයාලට මෙහෙම මැසේජ් වගේ මෙහෙම පෙන්නයි මේවා නෙස්ට් කරලා අයින් වෙන්න. නැත්නම් මේ කතිර ඔබලත් අයින් වෙන්න පුළුවන්. ඉතින් මෙතන මේ පල්ලෙහෙන් තියෙන මම ඊට කලින් හදපුවා. දැන් ඔයාලට මෙහෙම පෙන්වන්න නැති වෙයි. මුලින්ම කරන්න තියෙන්නේ මේ මෙතන image gen කියලා තියෙන අන්න ඒක උඩ ඔබලා image gen එකේ නේද ඉන්නේ කියලා බලන්න. මොකද මේ video gen කියන එකට ගියාම ඒකේ වලට වීඩියෝ නම් හැදිය හැකි. හැබැයි ඒක ෆ්‍රී හදන්න බෑ. මෙතන මේ coin ගානක් පෙන්නනව නේද මේ මෙතන 200යි කියලා. ඒ කියන්නේ coin 200ක් යනවා එක වීඩියෝ එකක් හදන්න. ඒත් අපි මේකෙදි පාවිච්චි කරන අර ෆ්‍රී version එකක් ඉඳ අපිට හම්බෙන්නේ මේ උඩ තියෙන coin 150ක් කියලා. අන්න ඒක උඩ ටච් කරාමත් ඔය පෙන්නනවා. මේක ඔය ෆ්‍රී version එකනේ අපි හැමෝම පාවිච්චි කරන්නේ. ඉතින් මෙතන ෆ්‍රී token විදිහට දෙන්නේ දවසට 150යි. ඒ කියන්නේ අද දවසට මේ coin 150ක් හම්බ වෙනවා. එතකොට හෙට බලද්දි අලුත් 150ක්. අනිද්දා බලද්දි තවත් 150ක්. ඒ කියන්නේ දවසට ඉතුරු වුණා කියලා එක එකතු වෙවි යන්නේ. අලුතෙන් අර ඒ ගානම හම්බ වෙනවා. ඉතින් හරි. ඊට පස්සේ මේ වීඩියෝ හදන්න නම් අපිට බෑ මේකෙදි මේ අර බයි කරන්න වෙනවා. එහෙනම් අපි ෆොටෝ හදන්නේ කොහොමද බලමු. ඊට පස්සේ මෙතන මේ image gen කියන එකට යන්න. ඊට පස්සේ මේකෙදි ඔයාලට පෙන්නනව නේද මේ මෙතන මේ දතිරෝධයක් වගේ අන්න setting icon එක අන්න ඒක උඩ ඔබන්න. මෙතන ගිහිල්ලා ඔයාලට ඕන විදිහට මේව වෙනස් කරන්න පුළුවන්. මේ උඩ prompt enhance කියලා තියෙනවා. ඒක නම් auto තියන්න.
මේකත් මීඩියම් වගේ දාලා තියන්න. මෙතන ෆාස්ට් තමයි මේ ඔය ඩයමන්ඩ් එකක් එක්ක තියෙන්නේ. අන්න ඒව අපිට ඔබන්න බෑ. මොකද මේ ඔය එතකොට අප්ග්‍රේඩ් කරන්න කියනවා. මේ ඒ කියන්නේ බයි කරන්න කියනවා. ඒව බෑ. ඉතින් අනිත් ඒවා මේව හැදිය හැකි කොහොම. ඔය මේක ඔබලා මෙතන ඔය අදාළ සයිසස් දෙන්න පුළුවන් හැදෙන මේ ෆොටෝ එකේ. මේක 4මයි. මේ ඇඩ්වාන්ස් සෙටින් වලට ගිහිල්ලත් ඔයාලට බලලා මේ දේවල් කරන්න පුළුවන්. මේව නම් ඉතින් ලොකු වැදගත්කමක් නැහැ. මූලික දේවල් ටික මේ මෙතන තියෙන ටික. හරි. ඊට පස්සේ මෙතන ඊට පස්සේ මේ ෆීනික්ස් 1 කියලා තියාස් කරගන්න පුළුවන්. මම ෆීනික්ස් 1.0 කියන එක දෙනවා. මෙතනත් ඔය මේ මෙතනත් ස්ටයිල් එක වෙනස් කරගන්න පුළුවන්. මේක ඩයිනමික් තියෙන්නේ ඒක තිබිච්චාවේ. හරි. ඊළඟට මෙතන තියෙන්නේ ටයිප් ප්‍රොම්ප්ට් කියලා තියෙන්නේ මේ මෙතන. අන්න ඒක උඩ ටච් කරන්න. ඉතින් මෙතෙන්දී ඔයාලට තියෙන්නේ ඔයාලා ඒ කියන්නේ ඔයාලා කැමති ඔයාලා හිතන ෆොටෝ එක ඔයාලට මෙහෙමයි නිර්මාණය වෙලා එන්න ඕන කියන එක විස්තරයක් විදියට මෙතෙන්දී ටයිප් කරලා දෙන්න. මම දැන් නිකන් එකක් ටයිප් කරලා පෙන්නන්නම්. ඊටම සරල එකක් ගහන්නම්. a modern car with dark background. මම නිකන් මෙහෙම ගෙවුවේ ඔයාලට දැන් පෙන්වන්න ඕන හින්දා. ඊට පස්සේ මෙතන මේ 24ක් කියලා පෙන්වන්නේ. අන්න ඒ ගාන කැපෙනවා. ඒ කියන්නේ එක ෆොටෝ එකක් හදන්න කොයින් 24ක් කැපෙනවා. ඊට පස්සේ මේ මෙතන මේ ඊතලයක් තියෙන්නේ මේ මෙතන. අන්න ඒක උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔහොම ටික වෙලාවක් ගිහිල්ලා ෆොටෝ එක අපිට පල්ලෙහින් පෙන්නනවා. මේ මම දාලා තියෙන සයිස් එකට හැදිච්ච ෆොටෝ මේ මෙතනින් මම ඔයාලට කිව්වනේ සයිස් එක වෙනස් කරගන්න පුළුවන් කියලා. මේ විදිහට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. දැන් මම අර මේ මුලින්ම දෙද්දි තිබ්බ සයිස් එකට තමයි දැන් මේ ෆොටෝ ටික හැදෙන්නේ. ඔයාලට මේ කොයින් 24ක් කැපුණාට මෙතෙන්දී ෆොටෝ 4ක් හදාගන්න පුළුවන්. ටිකක් වෙලා යනවා ලෝඩ් වෙන්න. ඊට පස්සේ මේ මෙතන උඩින් ඔයාලට පෙන්වනවා ඇති මේ කොයින් 150 දැන් 126ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ කොයින් 24ක් අඩු වෙලා. එහෙම අඩු වෙවි යනවා. ඉතින් දැන් මේ තියෙන පල්ලෙන් ඇවිල්ලා තියෙන්නේ මම දැන් දීපු ප්‍රොම්ප්ට් එකට හැදිච්ච AI ෆොටෝ එක. මෙතනින් ඔයාලට මේ ඊතලයක් එක පහළ තියෙන්නේ. අන්න එකකින් එක ඩවුන්ලෝඩ් කරගන්න උනත් පුළුවන්. ඔය image save to library කියලා එනවා. ඊට පස්සේ මේ අර මන් දීපු ප්‍රොම්ප්ට් එක මේකේ අර AI එකෙන්ම වෙනස් විදිහට හිතලා හදලා එයා හැම එකක් දෙනවා. ඒ කියන්නේ අර ඒක වෙන්නේ මේ මෙතන කතිරේ තියෙන මේ සෝරි මෙතන මේ දැතිරෝද තියෙන අන්න ඒකේ බුවාම එන setting වලින් මේ මෙතන prompt enhance කියන එක ඔටෝන තියෙන්නේ. මේකෙදි වෙන්නේ අර මේක ඔටෝ තියෙනකොට අර ෂෝට් ඒ කියන්නේ අපි පොඩියට දෙනේවා මේ AI එකෙන්ම හිතලා එක එක විදිහට වෙනස් කරලා එයා හදලා විදිහට හදනවා. මේක ඕෆ් කරොත් ඔය අපි දෙන prompt එක විතරමයි එන්නේ. ඒ වගේ විදිහට තමයි ඒක වෙන්නේ. ඒක ඔටෝ තියන්න එක ඉතින් හොඳයි. ඔයාලට මේ වගේ ෆොටෝස් මෙහෙම මේකේ හදලා ගන්න පුළුවන්. මේවා ඇත්තටම ලස්සනයි. ඔයාලට පේනවනේ ඉතින්. මේ මං කලින් හදපුවා. ඒ වගේ තමයි හදිස්සියක් දැන් ඔයාලට හිතන්නකෝ ඔයාලට මේ අදහසක් නැහැ. ඒත් අර මොකක් හරි ලස්සන ෆොටෝ එකක් වගේ හදාගන්න ඕන කියලා මෙතන මේ හෝම් කියලා තියෙන කුල් ටච් කරන්න. ඊට පස්සේ මේ වීඩියෝ තියෙන ඒවා නම් ඉතින් අපිට හදන්න බෑනේ. මෙතන මේ පල්ලෙහාට මෙතන මේ බලන් තියෙන මේකේ ඉන්න අය මේකේ හදපුවා තමයි මේ තියෙන්නේ. මෙතනින් ඔයාලා කැමති ෆොටෝ එකක් දැන් මේ ෆොටෝ එක ලස්සනයි කියලා හිතුවා මේක ටච් කරාම ඒකට අදාළ ප්‍රොම්ප්ට් එක මේකේ පල්ලෙහින් තියෙනවා. ඒක අපිට මෙහෙම කොපි කරන් ඇවිල්ලා ඊට පස්සේ ආපහු මේ ජෙනරේට් කියන ටැබ් එකට ගිහිල්ලා මෙතන ගිහිල්ලා දැන් අර අපි ටයිප් කරන තැන තියෙන්නේ මේ ක්ලියර් කරලා මෙතන උබාගෙන ඉඳලා අපිට මේ පේස්ට් කියන එකෙන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක හදපු කෙනාගේ කෝඩ් එකම තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන අපි මේ ඊතලයේ ඔබලා මේක සෙන්ඩ් කරාම ටික වෙලාවක් කොහොම ගිහිල්ලා පල්ලෙන් වැටෙන්න මේ තියෙන ෆොටෝ ටික ඒවා ක්‍රියේට් වෙනවා අපිට පෙන්නනවා. හරි ඉතින් මේ තියෙන අර මං කරපු විදියට ආව ෆොටෝස් ටික මේක උඩ ටච් කරාම මෙතන මේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරිද මේවා ඊට පස්සේ ගැලරියෙම සේව් වෙනවා. ඉතින් ඔය වගේ ලස්සන AI ෆොටෝස් හදාගන්න පුළුවන්. මෙතන ඉතින් අර දෙන ප්‍රොම්ප්ට් එක අපිට එඩිට් කරලා කපලා කොටලා කැමති විදිහට දාලා හදාගන්න පුළුවන්. ඔයාලත් ඉතින් try කරලා බලන්න මේ වගේ ලස්සන AI art මේකෙන් නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාලටත් පේනවනේ. ඔයාලත් කරලා බලන්න. වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් like කරලා share කරලා subscribe කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.